සන්ධ්‍යාව. ඉතින් ඉර බහගෙන යන මේ හැන්දෑවේ අපි ආවා ලස්සන ජලාශයක් හරියට. අපි ආවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිඹුරත් වෑව. ඉතින් මේ දවස්වල කවුරුත් යන්න හොයන අතිශය සුන්දර පිඹුරත් වෑව ජලාශය බලන්න තමයි අද මේ අපි ඇවිල්ලා. ඉතින් පිඹුරත් වෑව පිහිටලා තියෙන්නේ පොළොන්නරුවේ අරලගම්. ඉතින් අරලගම් වලට එන්න ඕගලන්ට පුළුවන් පොළොන්නරුවට ඇවිල්ලා එන්න පුළුවන්. එහෙම නැත්නම් මහවැලියට ඇවිල්ලා එන්න පුළුවන්. ඉතින් මේ පිඹුරත් වෑව ජලාශය පිහිටලා තියෙන්නේ පොළොන්නරුව මනම් පිටියෙන් පටන් අරගෙන අරලගම්විල මාදුරුවය හරහා මහවැලිය දක්වා දිවෙන මාර්ගය තමයි මේ පිඹුරත් වෑව ජලාශය පිහිටලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට මෙහෙට එනවා නම් පොළොන්නරුවට ඇවිල්ලා එන්න පුළුවන්, මහවැලියට ඇවිල්ලා එන්න පුළුවන්. ඉතින් වැඩි කතා බහ කරන්නේ නැතුව අපි ඉස්සෙල්ලාම මේ ජලාශයේ තියෙන සුන්දරත්වය මේක ඇත්තට මේ පිටවාහන නිසා තමයි මේක අතිශය ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් මේ පිටවාහන හැදුනේ කොහොමද මේ කතන්දර ඔක්කොම මම ඔයගලන්ට කියන්නම්. මේ වැවෙහි ලස්සන රූප රචනාවක් කරන ගමන්. ඉතින් මම ඉස්සරහට තියෙන වීඩියෝ වලින් පෙන්නන ගමන් ඔයගලන්ට විස්තර ටික කියන්නම්. එකතු වෙලා ඉන්න මේ ට්‍රැවල් ඩයිරි වයි චින්තක පිඹුරත් වෑව ජලාශය. පිඹුරත් වෑව ජලාශය ගාව වාහන නවත්තන්න තියෙන පාකින් ඒරියා එක තමයි මේ තියෙන්නේ. මේ දවස්වල අලුත් වැඩියා කටයුත්තක් කෙරෙනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද මෙතෙන්ට දැන් එන කට්ටිය එන්න වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මෙතන මම හිතන්නේ අදාළ බලධාරීන් හොඳ දෙයක් තීරණය කරලා තියෙනවා. මෙතන මේ පාකින් එක පොඩ්ඩක් සංවර්ධනය කරලා ගන්න. ඒක හොඳ දෙයක් ඇත්තටම. අපිට පේනවා ඉදිකිරීම වැඩ සිද්ධ වෙනවා. මෙතන ඉන්ටර්ලොක් ගාලා එහෙම පොඩ්ඩක් ලස්සනට හදන්න වගේ හදන්නේ. ඇත්තටම හොඳ දෙයක්. මේක ඉතින් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ පිඹුරත් වෑව ජලාශය හැමදාම වාන් දාන්නේ නැහැ. ඉතින් අර එහෙම වාන් දාන්නේ නැති කාලෙක මේක කළා නම් තමයි වඩා හොඳ. ඒ කමක් නැහැ. මේ කොහොම හරි වැඩි දියුණු කිරීමක් වෙන එක හොඳයි. ඒක සුබදායක දෙයක්. ඉතින් ඔන්න ඔය කවුරුත් මෙතෙන්ට බලන්න එන පිඹුරත් වෑව ජලාශයේ පිටවාන ඔන්න අපිට පේනවා ලස්සනට. පේනවනේ. මේක තමයි මේ ජලාශයේ තියෙන අතිශය විශේෂතාවය. මේ පිටවානේ පිහිටීම. ඉතින් මේ වගේ පිටවාන් ලංකාවේ හරි අල්ප ප්‍රමාණයයි තියෙන්නේ මම දන්න තරමින්. ඉතින් මේ පිටවාන මෙහෙම හැදෙන්න හේතුවක් තියෙනවා. මම හේතුව පස්සේ කියන්නම්. ඉතින් මේ ත්‍රිකෝණාකාර ආකාරයට හැදිච්ච මේ පිටවාන නිසා මේකෙන් වතුර වැටෙනකොට තියෙන මේ සුන්දරත්වය එක තමයි ඇත්තටම මේක මේ ජනතාව අතර ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගොඩක් විස්තර තියෙනවා කියන්න මේ ජලාශය ගැන. ඉස්සෙල්ලා මෙතනින් මේ පේන සුන්දර දර්ශනය ටිකක් බලාගෙන ඉන්න.
හොඳයි අපි එහෙනම් යමු පහලට. ඒ කියන්නේ දැන් අපි ඔය ඉස්සෙල්ලා පිටවාන නිරීක්ෂණය කළේ වැව් බැම්මේ උඩ ඉඳලා. ඉතින් දැන් මේ පිටවානින් වැඩිපුර යන වතුර ටික ගලාගෙන යන මේ පැරණි ජල මාර්ගය තමයි මේ තියෙන්නේ. ඉතින් නා ගන්නවා නම් මෙතනින් පල්ලෙහාට බහින්න ඕනේ. ඉතින් මේ පිටවාන ගැන සහ මෙතන වැව ගැන කියන විස්තර කියන්න හොඳම දේ තමයි මෙතනින් පොඩ්ඩක් වතුරට බහැලා එහාට ගිහිල්ලා තමයි මේකේ විස්තර කියන්න ඕනේ. ඉතින් මේක මේ පැත්තෙන් බලනකොටත් මේ පිටවාන හරි ලස්සනට පේනවා. ඉස්සෙල්ලා මට මේ වතුර ටිකේ බැහැගෙන පොඩ්ඩක් යන්න ඕනේ. ඔයාලට දැන් ලස්සනට පේන ඇති මේක පැත්තෙන් බැලුවහම පේන්නේ කොහොමද කියලා. ඒ ඔයගන්ට පේනවා ගොඩාක් පිටිසක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක ඊටාම සතුටට කාරණාවක්. මොකද මේ ජලාශයේ පිටවාන් දාන්නේ හරිම කලාතුරකින්. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අවුරුද්දකට එකපාරයි මේ ජලාශයේ වාන් දාන්නේ. ඉතින් ඒ දුර්ලභ අවස්ථාව දැක ගන්න තමයි මේ ජනතාව ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට තව පොඩි දෙයක් කියන්න ඕනේ. මෙතන මේ වතුර වැටෙන වතුරට ඔළුව අල්ලලා නාන්න ඕගොල්ලෝ එනවා නම් ඕගොල්ලෝ පැනඳගෙන ඉන්න රත්තරන් බොඩු, මාල, මුදු, කරාම වගේ දේවල් ගලවලා මෙතෙන් නාන්න එන්න. මේ හිතනට වඩා මේ වතුර පාර හරි සැරයි. ඇඟට වැටෙනකොට ඒ වගේ දේවල් තිබුණොත් එහෙම කැඩිලා පවා යන්න පුළුවන්. මට මෙතන මේ ගමේ අයියා කෙනෙක් තමයි මෙතෙන්ට වතුරට බැලනකොට කිව්වේ. අපි දැන් පිටමානින් ටිකක් ඈතට යමු. ඒ කියන්නේ මෙතන මේ වාන් දාන වැඩිපුර ජලය පහළට ගලාගෙන යනවා. ඉතින් මේ හරිම ලස්සනයි මේ වතුර වැඩි කාලෙට. ඉස්සරහට යන්කෝ මේ බලන්න මොනවද තියෙන්නේ කියලා. මෙතන ඇත්තටම මේ පිටපාන මේ විදිහට හැදෙන්න හේතුව කියන්න නම් අපි තව පොඩ්ඩක් එහාට යන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවද? ලස්සනට මේ වතුර පාර ගලාගෙන යනවා. මේ ගල් වැටි අස්සෙන් ලස්සනට මේ වතුර ටික වැටිලා හරිම ලස්සන දර්ශනයක් මෙතන තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ මෙතෙන් ආවොත් අනිවාර්යයෙන්ම නාලා විතරක් යන්නේ නැතුව පොඩ්ඩක් මේ පිටවානෙන් ඈත දෙන්න. මම මේ ටිකක් ඔයගොල්ලන්ට පේනවා දැන් මේ වාහන ගොඩක් ඈතින් තියෙන්නේ. ඉතින් මෙතනින් පොඩ්ඩක් පහළට මේ වතුර පාර දිගේ එන්න පහළට ඔයගොල්ලන්ට පෙන්වන්න දෙයක් තියෙනවා මෙතන. මේ පොඩි යන්කෝ ඉස්සරහට මෙතනින් මේ කෙලින්ම නම් ගිහිල්ලා බලන්න පුළුවන් වෙයිද නැහැ. බලමු. බලන්න පේනවා මේ ගල් කුට්ටි මැද්දෙන් මේ වතුර පාර යනවා. අපිට පොඩ්ඩක් වටෙන් යන්න වෙයි වගේ. ඔය මේ දරුත් වෙන ලස්සන මේ වතුර පාර වැටිගෙන එනවා. අපි පොඩ්ඩක් වටෙන් ගිහින් බලමු. මේ පිපුරත්තෑව ජලාශයට වතුර එකතු වෙන ප්‍රධාන ක්‍රමයක් තමයි වැස්සෙන් එකතු වෙන ජලය. සහ මේ අවට තියෙන ලොකුම වැව වෙන්නේ මාදුරුවේ ජලාශය. ඉතින් ඒක කේන්ද්‍ර කරගෙන මේ පැතිවල තියෙන කුඹුරු වලට මේ දෙසැම්බර් වගේ මේ කාලේ වෙනකොට වතුර නිකුත් කරනවා. ඒ වතුර නිකුත් කරාට පස්සේ කුඹුරු හරහා ගිහිල්ලා ඉතුරු වෙන වැඩිපුර වතුර ටික නැවත ගලාගෙන ඉන්නේ මේ පිඹුරත්තෑව ජලාශයේ. ඉතින් අර වැස්ස කාලේට එකතු වෙන වතුරයි අර කුඹුරු වලට නිකුත් කරලා ඉතුරු වෙන වැඩිපුර වතුරයි දෙකම එකතු වෙලා තමයි මේ කාලේට මේ පිඹුරත්තෑව වාන් දාන්නේ. අපි ඔහොම යමු ඉස්සරහට දැන්. මේවා ඇවිදිනකොට පොඩ්ඩක් පරිස්සමෙන් හැබැයි මේ ගල් තට්ටු තියෙනවා, දියසෙවල වගේ වැඳිලා තියෙනවා. ලෙසල යන්න පුළුවන්. ඒ වගේම පස බුරුල් තැන් තියෙනවා. ඕගොල්ලෝ එනවා නම් මේ පරිස්සමට එන්න. ඒකත් කියන්න ඕනේ මේ වගේ තැන්වල අපි වැඩි ඇවිල්ලා පුරුදු නැති තැන්නේ. දැන් මෙතන උනා බලන්න මෙතන මේ පස මැටි පසක් මේ වතුරත් එක්ක ලෙස්සනවා. ඒක එතකොට අඩිය තිනකොට පරිස්සමට තියලා යන්න මේ ගල් උඩ එහෙම. ඉතින් අපි මේ යමු ටුට්ටක් පහලට. ඉස්සරහට ගියාම ඔයගලන්ට පෙන්වන්න ලස්සන දණක් තියෙනවා. ඔයගොල්ලෝ මේ අහලා තියෙනවද පොළොන්නරුවේ දියඇලි තියෙනවා කියලා? අපි අහලා තියෙන්නේ නම් නුවර පැත්තේ විතරයි දියඇලි අහලා තියෙන්නේ. මේ පිඹුරත්තෑව ජලාශයේ වාන් දාන කාලෙට පොළොන්නරුවේ දියඇල්ලක් නිර්මාණය වෙනවා. ඔය තියෙන්නේ බලන්නකො ලස්සන. ඇත්තටම මේක මේ හිතා ගන්න බැරි දර්ශනයක්. බලන්නකො මේක තියෙන ලස්සන. මේ දියඇල්ලක් වගේ මේ වතුර පාර මෙහෙම නිර්මාණය වෙලා තියෙන්නේ ඔයගලන්ට පේනවද? සම්පූර්ණයෙන්ම මේ
මේ පස සම්පූර්ණයෙන්ම කාදනය වෙලා පස් හොදගෙන ගිහිල්ලා ගල මතුවෙනකම්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි මෙතන මේ පිටවානත් ඇත්තටම වෙනස් කරන්න හේතුව. මොකද මේ කලින් තිබ්බ පිටවාන තියෙද්දි මේ පස විශාල වශයෙන් කාදනය වෙලා මේ පස් ඔක්කොම ගිහිල්ලා කුඹුරු වලට එකතු වෙන නිසා තමයි පසු කාලිනව මේ පිඹුරත්තෑව ජලාශයේ පිටවාන ওই ත්‍රිකෝණාකාර ආකාරයට හදලා තියෙන්නේ. ඇත්තටම මේ විදිහට හැදුවාම මේ ජලය පිටවන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒක තමයි ඇත්තටම හේතුව. එහෙනම් ඉතින් වැවේ සුන්දරත්වය බැලුවා ඇති. දැන් ඉතින් මෙච්චර ලස්සන තැනකට ආපු එකේ නාගමු. ඉතින් මෙච්චර ලස්සනට වතුර ටිකක් වැටෙන තැනක නෑවේ නැත්තම් වැඩක් නෑනේ. අනික මේ අර උඩින් වතුර වැටෙනකොට මේක හරිම ලස්සනක් තියෙනවා. ඉතින් උරන් පේනවාද කට්ටිය ළඟට ගිහින් නානවා. ඉතින් අපි පරිස්සමට ඉස්සරහට ගිහින් නාගමු. නානවා නම් පොඩි කාරණාවක් තියෙනවා මට මෙතන හිටපු අයියා කෙනෙක් කිව්වේ. මේ මෙතන ඇත්තටම දැන් මේ කොන්ක්‍රීට් වලින් හදපු වාහනක් තියෙන්නේ. පරිස්සමෙන් යන්න ඉස්සරහට මොකද දිය සෙවල් බැඳිලා තියෙන්නේ යට කොන්ක්‍රීට් එකේ. පරිස්සමට එන්න කිව්වා වගේම මේ යට තියෙන කොන්ක්‍රීට් එක දියසෙවල බැඳලා තියෙන්නේ ලෙස් වෙනවා. ඒක නිසා පරිස්සමෙන් හැමෝම එනවා. මේ අත්දැකීම නම් ජීවිතේට මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම දවසක් හරි ඇවිල්ලා යන්න. පිඹුරත්තෑව කියලා වැඩක් නැහැ. කොහමද? ගමේ කොල්ලෝ ටික ගන්න ආතල් එක. ඇත්තටම මේක තමයි මේ පොළොන්නරුවේ අනුරාධපුර මේ පැත්තේ ඉතින් ඇස්ස කාලෙට වැව් පිරුණාම වැව් වාන් දානකොට ඉතින් මේක හරිම විනෝද ඔයගලන්ට පේනවා ඇති මේ තරුණයෝ කොච්චර විනෝද වෙනවද කියලා. පීනන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. මෙතනින් පැනලා පීනන්න පුළුවන්. මෙතන ගැඹුර මට හිතෙන විදිහට මේ එක වානක් අඩිය 12ක් 15ක් අතර වගේ උසක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ගැඹුර ඒ වගේ ගානක් ඇති. දැන් මේ ජලාශය සම්පූර්ණයෙන්ම පිරීලා තියෙනවා. ඉතින් ජලාශය පිරිච්ච කාලෙට ඉතින් මේ පැත්ත හරිම විනෝදයි, සන්තෝෂයි. ඉතින් මේ වගේ විනෝද වෙන්න පුළුවන් සෑහෙන්න. ඉතින් අවශ්‍ය වෙගෙන ඉන්නේ අර පැත්තෙන් ඉරක් බහගෙන යනවා. ඉතින් විස්තරයක් කියන්නත් තියෙනවා. ටිකක් වටේ බලලා ඉන්නකො. මේ පිඹුරත්තෑව වැව ඇත්තටම බොහොම පැරණි වැවක්. පොළොන්නරුවේ රජකාලිනම්ම මෙතන වැවක් තිබිලා තියෙනවා. නමුත් පසු කාලිනව ඔය ඉතින් විනාශ වෙලා ගිහින් තියෙන්නේ නැති. පස්සේ මහවැලි ව්‍යාපාරයේ යටතේ මෙතන නැවත මේ වැව හදලා තියෙනවා. ඉතින් මේ වැව හදද්දී විශාල වශයෙන් පිඹුරන් හම්බුණාලු. ඉතින් කතාවට කියන්නේ පිඹුරු 70ක් විතර හම්බුණාලු මේ කැලේ සුද්ධ කරලා මේ වැව හදනකොට. ඉතින් ඒක හරි විශේෂ සිදුවීමක් වුණාලු ඒ කාලේ හැටියට. ඉතින් ඒක නිසා පිඹුරන් 70 වැව කියලා මේකට නම තිබ්බලු. ඉතින් ඊට පස්සේ තමයි ඕක කැඩිලා ඇවිල්ලා පිඹුරත්තෑව වෙලා නම හැදිලා තියෙන්නේ. නැත්තම් මේ හැරි මේ ගමට කියන්නේ ධම්මින්න කියලා. ඉතින් ගමේ නම නෙමෙයිනේ තියෙන්නේ. ඔන්න විශේෂ කාරණාව නිසා තමයි මේ වැවට මේ නම හැදිලා තියෙන්නේ. එක කාරණාවක් කියන්න ඕනේ. මේ වැව අවුරුද්දට වාන් දාන්නේ එකපාරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ අන්තිම සහ ජනවාරි මාසේ මුලම විතරයි මේ විදිහට වතුර පිරලා වාන් දාන්නේ. අනිත් කාලවල මේක බලන්න ඇවිල්ලා වැඩක් නැහැ. ඉතින් අපි මේ අද ඇවිල්ලා ඉන්නේ 2025 ජනවාරි මාසේ 4 වෙනිදා. ඉතින් ජනවාරි මුලම වාන් දානවා. ඕගොල්ලෝ මේ පැත්තට එනවා නම් මේ අරලගංගිල අවට ඉන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා එන්න. මොකද මේක අහගෙන හරියට එන්න වාන් දාන වෙලාවක නැත්තම් ඇවිල්ලා මෙතන ඇත්තටම වැඩක් නැහැ. ඉතින් කාටවත් බැනලා වැඩක් නැහැ. මේක ස්වභාවික දෙයක්. වැස්ස කාලේ කොහොමද මේ දෙසැම්බර් මාසේ තමයි මේ උතුරු මැද පළාතට වැස්ස ලැබෙන්නේ. ඉතින් මේ ඉර බහගෙන යන හැන්දෑවේ අපි පිඹුරත්තෑව වැව්තාවුල් ඉඳලා සමුගන්නයි සූදානම් වෙන්නේ. අද අපි මේ අගරලගංගිල නවතිනවා. එහෙනම් නවතින තැන ගැන මම විස්තරයක් කියන්නම්. එතෙන්ට ගිහිල්ලා. එහෙනම් අපි නැවත හමු වෙමු. good morning. ඉතින් පිඹුරත්තෑව ජලාශය බලන්න ඇවිල්ලා අරලගංගිල නැවතිච්ච අපි අද අරලගංගිලින් පිටත් වෙන්න හදන්නේ. ඉතින් අපි ඔයගලන් ලස්සන ජලාශයක් පෙන්නුවා. ඒ වගේම
ඉතින් ආවම දැන් මේ නවතින තැනත් ප්‍රශ්නයන්නේ. අපි අරලගම් වලට ඇවිල්ලා කොහෙද නවතින්නේ කියන එක. ඉතින් ඇත්තටම අරලගම් වල නවතින තැනක් හොයාගන්න බැරුණොත් අපිට පොළොන්නරුවටම යන්න වෙනවා. නවතින්න හෝටලයක් හරි මොකක් හරි හොයාගන්න. ඉතින් ඇත්තටම අරලගම් වල නවතින්න දැන් තියෙනවා. ඉතින් මම ඒ ගැන පොඩ්ඩක් කියන්නයි ඔයගලන්ට මේ ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලෝ අරලගම් වලට එනවා නම් පිපුරත්තෑව ජලාශය බලන්න එනවා නම් නවතින්න පුළුවන් තැනක් ගැනයි මම මේ කියන්න දන්නේ. බලමු මේ තැන. මේ තමයි හොටෙල් B&Birds. මේක තමයි ඔයගලන්ට අරලගම් වල එනවා නම් පිපුරත්තෑව ජලාශය බලන්න එනවා නම් නවතින්න පුළුවන් තැන. ඉතින් මම මේකේ නම්බරෙත් දාන්නම් පල්ලෙහෙන්. මෙතන ඇත්තටම මෙතන රිසෙප්ෂන් හෝල් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විවාහ මංගල උත්සව වගේ ගන්න පුළුවන් විදිහට හදපු රිසෙප්ෂන් හෝල් එකක් තමයි පහළ තට්ටුව තියෙන්නේ. ඉතින් ඒකේ තට්ටු දෙකකට හදලා උඩ තට්ටුවේ ඒගොල්ලෝ තව කාමර 8ක් හදලා තියෙනවා. ඉතින් ඇත්තටම හරි පහසුයි. මොකද මේ පිපුරත්තෑව ජලාශය බලන්න දැන් ටික ටික මේක ප්‍රසිද්ධ වෙන නිසා කට්ටිය එන නිසා මේගොල්ලෝ මෙතන ඒ රිසෙප්ෂන් හෝල් එක උඩට තට්ටුවක් අරගෙන හදලා තියෙනවා. ඇත්තටම පහසුකම් තියෙනවා. බොහොම ඉඩකඩ තියෙනවා. බොහොම පහසුවෙන් එන්න පුළුවන්. පිපුරත්තෑව ජලාශයට බොහොම ළඟින් තියෙන්නේ. ඒ වගේම තව කාරණාවක් කියන්න ඕනේ. මෙතන මේ ප්‍රධාන පාරෙන් නැතු වුණාට වැව් බන්ට් එක දිගේ පොඩි ෂෝට් කට් එකක් තියෙනවා මේ හෝටලෙට එන්න. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ පිපුරත්තෑව ජලාශය බලන්න එනවා නම් එතන තව පොඩි තියෙන ප්‍රශ්නයක් තමයි ඕගොල්ලන්ට දැන් කෑම එහෙම ගන්න එතන තැනක් නැහැ. ඕගොල්ලෝ දකින්න ඇති අර පොඩි ෂෝටිස් වගේ දේවල් හදලා විකුණනවා, අයිස්ක්‍රීම් විකුණනවා. ඒ වගේ පොඩි දේවල් තිබුණාට දිවාහාරය වගේ ගන්න තැනක් එතන නැහැ. එහෙම කෑම කවුරුත් හදන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ පිපුරත්තෑව ජලාශය බලන්න එනවා නම් කට්ටිය ගොඩක් එනවා නම් කෑම අරන් එන්නේ නැත්තම් මෙතන මේ හොටෙල් B&Birds එකට කෝල් එකක් දුන්නොත් ඒගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට කෑම හදලා එතෙන්ට ඩිලිවරි කරලා දෙනවා. ඉතින් මම හිතන්නේ ඒක මම දැක්කා ඒ ජලාශය ගාව මේ ඒගොල්ලෝ බෝඩ් එකකුත් ගහලා තිනවා ඒක. ඉතින් ඒකත් ඕගලන්ට අමතර පහසුකමක්. මෙහි එනවා නම් ඒ කෑම බීම ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මේගොල්ලන්ට දුරකථන ඇමතුමක් දුන්නොත් මේගොල්ලෝ ඒ කෑම සප්ලයි කරනවා. නැත්නම් මෙතෙන්ට ඇවිල්ලා කන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ එනවා නම් දවසක් නවතින්න මෙතන නැවතිලා යන්න හොඳ තැනක්. මොකද මේ අරලගම් වල කියන්නේ එහෙම ගොඩාක් මේ පහසුකම් තියෙන හෝටල් තියෙන තැනක් නෙමෙයි. මෙහි තියෙන තැන් දෙකයි නවතින්න. මේ එකක් තමයි පිපුරත්තෑවේ මහවැලි සර්කිට් බංගලෝ එක. අනිත් එක මේ හොටෙල් B&Birds හොටෙල් එක. ඉතින් මේ හොටෙල් B&Birds හොටෙල් එකේ ඉඳලා අපි අද සමුගන්නවා අරලගම් වලින්. අපි නැවත හමු වෙමු මේ වගේ සුන්දර සංචාරයක.